මල්ලගේ ඉන්න සත්තු ඔක්කොම මම අද ඔයාලට පෙන්නන්න. අද උදේ ඉඳන් වහිනවා. ඉතින් අද යාලා කූඩුවේම තමයි. මෙතන තියෙනවා කලින් ඇප්‍රිකල් හදලා අතරපු කූඩු වගේක්. මම ඒකට යටට ලීපොතු වගේක් දාලා හදාගත්ත එකේ පෑන්ටෙල් දෙන්නගේ පැටියෙක් ඉන්න පොඩි පැටියෙක්. මේ ජෝඩුවේ එලවන්න කියලා ගෙනාවා අල්ලු දෙන්නෙක්. ගෙනාවට මොකද දෙන්නම නිකන් ලෙඩයි වගේ පොම්බගෙන ඉන්නවා. මට සුවරුත් නෑ. මං හිතන්නේ කටු ලෙඩේ වෙන්න ඕනේ. මෙන්න මෙයා තමයි පොඩ්ඩක් කේස් එකකට ඉන්නේ. ආ මෙතන ඉන්නවර කීරන් ජෝඩුව ඉන්නවා එලවන්න මං. ඒ දෙන්නගේ ටයිමින් හොඳයි. අය මේ කූඩුව තමයි පළවෙනියට පාරයි හදන්න ගත්ත කූඩුව. මේකින් බැච් කුරුල්ලෙක් ඉන්නවා. මේ පෙයාර එක. එයාට කිරිල්ලියක් ගෙනත් දාන්න ඕනේ. මේ තින්නේ මගේ අලුත් කූඩුව. මේකේ ඉන්න සත්තු ටික ඔක්කොම මෙයා පුල්ලි ආරේ වගේ මංසෙ නම් මන් දන්නේ මොකද්ද කියලා තනි සුදු ආරේ කිරිල්ලියක් දාලා හිටියේ. එයාගෙන් වැදුණු පැටිය තමයි මේ පෑන්ටෙල් පැටියෙක් ඇල්ලලා තින්නේ. මං හිතා ගන්නෑ කොහොමද පෑන්ටෙල් පැටියෙක් ආවේ කියලා. මේ ජෝඩුව ඉන්නවා. සමර කිරිල්ලියක් ඉන්නවා. මේ පෑන්ටෙල් ජෝඩුව නම් පිටර දාලා ඉන්නේ දැන්. සමර ජෝඩුවක් ඉන්නවා. ඒ දෙන්නම් පිටරට ඉන්නේ. බෙඩ් දෙන්නම් පිටර දාලා තින්නේ. කීරම් ජෝඩුවේ පැටියෙක් තමයි ඉන්නේ. ලවන ටයිමින් හොඳයි. මේකත් පැටියෙක් ඉන්නවා. අර පෑන්ටෙල් කුරුල්ලෙක්ගෙන් බැව් පැටියෙක් මේක. ඊට අමතරව මගේ මේකේ ඉන්න වටු ජෝඩුවක් ගෙනල්ලා දාලා ඉන්නවා මම. මේකෙන් වහලා දාගත්තා. මොකද එළියට ඇරියහම මුන් දෙන්නම් පයින් කූඩුව. අල්ලන්න දුවන්න ඕනේ. ඊට පස්සේ පැන්නන්න කූඩුවෙන්. ඉන්න මේ දෙන්නකින් තමයි පරයි බේර ගන්න බෑ. විශේෂයෙන් කිකිලි. මොකද එයාගේ පැටියෙක් ඉන්නවා. ඒ නිසා පොඩ්ඩක් එයා සැර වෙලා ඉන්නේ මේක. නිකන් ඉන්නේ කී පරයි කූඩුවක්වත් හදන්න කියලා බැලුවේ. පරණ කූඩුවක් තිබ්බා. ලව් බර්ඩ්ලා හදපු කූඩුවක්. ඒක මම දැල් ටික ඔක්කොම ගලවලා අරගෙන හදාගත්ත. දැන් බකටික් ගහගන්න තියෙන්නේ. ඉතින් දැන් සම්පූර්ණ කූඩුව හදලා ඉවරයි. මම මේකට දාගත්ත සමර ජෝඩුවයි. මෙන්න මේ ජෝඩුවයි. තව දැන් කූඩුව ඇරලා එළියට වෙලා ඉන්න කට්ටිය. මේ කට්ටිය ටික තමයි මං ගාව ඉන්නේ. වටු දෙන්නෙක් ගෙනත් දැන් මාසවටත් වගේ වැඩේ කියන්නේ කූඩුව අරින්න බෑ. ඒ දෙන්න පයින්නට අන්තලා. කොටන්නේ. සෙමද මන්ද. ඔය යන්න මේ දඟගන්නේ. අපි වෙනම කූඩුවකට දාමුකෝ කරා. ජෙට් එක වගේ කවුල් දෙකෙන් පවුරු ගන්නවා. වටු